ඔයා ආවද? දවස් දෙක තුනකින් දැක්කේ නෑ. ආනේ. ඔව් ආශා. යදර්ශන හටක් ඇවිත් හිටියා. ඒගොල්ලන්ට එක වඩා බිසි වුණා. ඒකයි එන්න බැරි වුණා. වාදෙන්නම් බේරෙන්නම් බෑ වගේ. මොන වදයක්ද නේ මේක? ඔය දැන් දවස් දෙක තුනක ඉඳලා නේ මිනිස්සු එන්නේ. මට නම් හොඳ වයින් දෙකක් කියන්න හිතයි. ඔය ආව ගණන් පානේ. එන්න අපි එක්සර්සයිස් කරමු. මිස්ටර් මොකද? මේ පොඩි මානසිකතියක්. මානසිකයක් වගේ. මන් දැක්ක මිස්ටර් ඈතදීන් පපුව අල්ලගෙන මාරුවෙන් වගේ ඉන්නවා. By the way you are Mr. මම ජනක. Yeah, Mr. මම රන්දික. Nice to meet you. Nice to meet you. ඇයි අමාරු නම් අයියෝ අමාරුවෙන් ඇවිදින්න හදන්නේ? නැහැ ඉතින් මේ ව්‍යායාම කිරීම එකට හොඳයි කියනවනේ. මිස්ටර් ජනක රීඩ් එකට බෑලා තියෙන්නේ ගොඩක් පරක් වෙලාද? ඔව් ඒක නම් ඇත්ත. ඒ දවස්වල මට මේ ටයිම් එක මැනේජ් කරගන්න බැහැ. ඒකින්ද මම ගොඩක් පරක් වුණ ෆීල්ඩ් එකට පහින්. Oh I see. අවුලක් නෑ නේද? නෑ නෑ දැන් හරි. අවුලක් නෑ? එහෙනම් මම යන්න. හරි. හරි so bye. Bye. මිස්ටර් වාට ටිකක් අමාරුයි වගේ. නෑ මේ ටිකක් මහන්සි වගේ. ඒ වුණාට අපි දැක්ක මිස්ටර් මේ ට්‍රැක් එකේ ඇවිදිනකොට දවස් දෙක තුනක්ම අමාරුවෙන් වගේ ඇවිද්දේ. මේ මිස්ලා මම ශමරි. nice to meet you. මම ආශා. Nice to meet you. ඔයා මිස්ටර්? මම ජනක. මම රිටයර්ඩ්. අපි නම් හවුස් වයිෆ්ලා. මම වැඩ කරේ වයිල්ඩ් ලයිෆ්. අපිත් හරි ආසයි සැන්චුරිස් වල ඇවිදින්න යන නේද ආශා? මම arrange කරලා දෙන්නම්. කොහෙද යන්න කිව්වද? මම මාවත් එක්කන් යන්න ඕනේ. නෑ මම ඊළඟ මිස්ටර් ජනකට දැන් නම් අමාරුවක් නෑ වගේනේ. ඇත්තටම කියනවා ඔය දෙන්න හම්බුනට පස්සේ මගේ අමාරුව පුතෙන් කියත් දන්නේ. එහෙනම් අපි යනවා ඕකේ. අපි ගිහින් එන්න. See you. අදර පෙරේතේ අපි දෙන දිහා දාපු බැල්ම හරියට නිකන් හොටප්පේ පේන හැටි චීස් කැලි දෙකක් වගේ.
ඒකනේ ඌ කෙලහලහල අපි දෙන දිහා බල බල ගිහින් ගණන් ගන්න එපානේ. නෑ ආශා ඌ එන්න වාතයක් වෙනවා. කියමුද ලුණු ඇඹුල් දාලා හොඳ වයින් දෙපා. කලබල වෙන්න එපානේ. මේක පබ්ලික් ප්ලේස් එකක් නේ. අපි ඕක ගණන් ගන්න නැතුව එමු. ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නෑනේ. නෑ ආශා. ඔයා මාව කන්ට්‍රෝල් කරන නිසා මං ඉවසනවා. නැත්නම් ඇත්තමයි. හරි හරි. එහෙනම් අපි යමු. මිස්ටර් ජනක මොකද මේ ඉඳගෙන? අද ඇවිද්දේ නෑ? ඇවිද්දා. දන්නේ නැද්ද ඉතින් පොඩ්ඩක් මහන්සි ආවා. ඒකින්ද ඉඳගත්තා. ඉතින් මිස්ටර් ජනක ඔයා ડોක්ටර් කෙනෙක්ගෙන් උපදෙස් ඇතුව නෙමෙයි මෙහෙම වොක් කරන්නේ. මං හරි කැමතියි ඔයගොල්ලෝ මිස්ටර් කියන කෑල්ල අයින් කරලා නිකම්ම ජනක කියනවා නම්. හරි. එහෙනම් අපි ජනක අයියා කියලා කියනවා. ඒක හොඳයි. මං එනවා ඔයගොල්ලන්ට නංගිලා කියන්නම්. දැන් ඉතින් ඔයගොල්ලෝ මගේ හොඳ යාළුවෝනේ. මට ඕගලන්ට අංගන්න දෙයක් නැහැ. ඇත්ත වශයෙන්ම කියනොත් මට ගෙදර හරියට ප්‍රශ්න. අනේ ඒ කියන්නේ අයියා ගොඩක් හිත අමාරුවෙන් දෙන්නේ. ඔයගලන්ට කියන්න මම බැරි ගාත මෙතන දෙන්නේ. මේ ප්‍රශ්න වලින් ටිකක් ඈත් වෙලා නිවි හැනහිල්ලේ. ඉතින් අයියේ අපිට පුළුවන් ද වගේ ප්‍රශ්න වලට හෙල්ප් එකක් දෙන්න? අපෝ බෑ නංගි. ඇහුවට තෑන්ක්ස්. මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න සක්කරයටවත් නැහැ. ප්‍රශ්නත් එක්ක හැපි ඉඳලා මම මෙතනට එන්නේ නිවි හැනහිල්ල ටිකක් කාලේ ගත කරන්න. අනේ අයියා අපිට හරි දුකයි වගේ. ඕගොල්ලන්ට කියන්න මට මේ ළඟකදී ඉඳලා අමුතු ජවයක් දැනෙනවා. හිතත් සතුටින් පිරීලා වගේ. වෙනසක් වෙනා. අනිවාර්යෙන්ම. ඒ මොකුත් නේ ඔය දෙන්න හින්දා. මොනවා අපි? ඔව් ඔය දෙන්න. මොනවා අපි? මිස්ටර් ජනක මොකද මේ හොඳටම අමාරුවෙන් වගේ. මේ මිස්ටර් මම රන්දික. අපි මීට පෙර හමු වෙලා තියෙනවනේ. ඔයාගේ අන්තපුරේ. ඒක නෙවෙයි. ඇයි අර ඔයත් එක්ක නිතරම ඉන්න අර බියුටි ලේඩිස්ලා දෙන්න. අනේ මිස්ටර් රන්දික මං ඒ දෙන්නව කොට දාසකින් දැක්කේ. ඕ ඒකයි මේ මිස්ටර් ජනකට හොඳටම අමාරු වෙලා තියෙන්නේ. මාත් ඒ දෙන්න උඟ දවසකින් දැක්කේ නෑනේ. අනේ මිස්ටර් රන්දික ඒගොල්ලෝ ආයේ එකක් නැද්ද? Who knows? God knows. Oh my God! Mr. Janaka! Mr. Janaka හොඳටම අමාරුයි වගේ. කොම් පොට්ටක් ඉන්න. මම මගේ වාහනේ අරන් එන්න. කොම් පොට්ටක් ඉන්න.